හොඳයි මේ ඉදිරි දින කීපයේ කාලගුණය බලමු කොයි ආකාරයටද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව දැනට පවතින අන්තර්මෝසම් සක්‍රිය තත්ත්වයේ මත ඉදිරි දින කීපයේ විශේෂයෙන්ම 21 හවස සිට 21 අපරභාගයේ සිට 22 23 24 සහ 25 දක්වා වූ දින කීපයේ බොහෝ විට අපරභාගී කියන්නේ අපි සාමාන්‍ය වෙලාව ගත්තොත් 11න් පසු වගේ 11 12න් පසු වගේ දිවයිනේ බොහෝ පළාත් තුළට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සමහර ස්ථානවල තරමක තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. මොකද මේ අන්තර්මෝසම් අභිසාරී වීම මත. ඉතින් මේ తත්වය මේ දින කීපයේ මේ ආකාරයටම පවතිනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමු, දකුණු, උතුරු මැද නැගෙනහිර බොහෝ පළාත් වලට මේ වැස්සත් බලපවත්වනවා. තද වැසි ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. කෙසේවත් මෙම తත්වය ඒ වෙනසක් අපිට 25 වෙනිදා බලාපොරොත්තු වෙන්න පුළුවන්. 25න් පස්සේ මොකද ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ අඩු ආයු පීඩන තත්ත්වය සුලිකොනාටුවක් දක්වා වර්ධනය වෙලා දිවයිනට ආසන්නෙන් ගමන් කිරීමක් තමයි අපේක්ෂා කරන්නේ. බොහෝ දුරට සමහර විට මෙහි බලපෑමක් ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒකින්ද අපි 25 වෙනකොට ඉදිරි දින කිහිපෙ මේක ගැන අවධානයෙන් පස්සේ යමු. මොකද එහෙම තත්ත්වයක් ඇති වුණොත් මේක දිවයින හරහා ගමන් කරොත් ලොකු බලපෑමක් වෙනවා. නැත්නම් මේක දිවයින ආසන්නෙන් ඉන්දියාව දෙසට ගමන් කරොත් අපිට එතන වැසි අඩුවීමක් තමයි ඒකට අපේක්ෂා කරන්නේ. සුළං වැඩිවීමක්, වැසි අඩුවීමක් තමයි. කොහොම වුණත් මේ තත්ත්වය ගැන අපි නිතරම අවධානයෙන් ඉමු. 25 වෙනිදාන් පසු ඉදිරි දින කීපයේ කොයි ආකාරයකද වෙන්නේ කියන එක සම්බන්ධව මම කරුණු ඉදිරිපත් කරන්නම්. දැනට තියෙන ওই තත්ත්වය තමයි කොහොමවත් මෙම දින කීපය 25ට පෙර මේ දින ටික වැසි අර ආකාරයට තමයි ඇතිවීමක් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ස්තුතියි.